බලය වෙනුවෙන් කරන අරගලවලදී ළමුන් හා කාන්තාවන් ඇතුළු මිනිස් ජීවිත අමුවේ මරා දැමීමට දියුණු යයි කියා ගන්නා ලොව ප්‍රබලතම නායකයින්ට සාමයේ වැදගත්කම කියාදීමට බුද්ධ පුත්‍රයන් සමග සුනකයෙකුට සාම පාගමනක් යාමට සිදු වූ යුගයක විවිධ රෝගාබාධවලට හා අනතුරුවලට ලක්වී අසරණව අයාලේ යන වීදි සුනකයින් සිය ගණනක් වෙනුවෙන් තම ජීවිතය හා සියලුම දෑ කැප කළ මානව දයාවෙන් පිරුණු දිරිය කාන්තාවක් සිටිනවා යයි යමකු පැවසූහොත් ඔබ එය පිළිගන්නවාද? එවැනි මානව දයාවෙන් පිරුණු දිරිය කතක් පිළිබඳව කෙරෙන අභිමානවත් කතාවයි මේ. කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ගමක් වූ මීගාතැන්න ග්‍රාමයේ 1963 වසරේ උපතලද මානව දයාවෙන් පිරුණු මේ දියණිය චන්ද්‍රකාන්ති ලෙස නම් ලබනවා. ළමාවියේ පටන් ඇය සතුන්ට ආදරය කරුණාව දැක්වීම සහජයෙන්ම ලැබූ ජම්ම පුරුද්දක් වුණා. අනතුරුවලට ලක්වන හා අසනීපයෙන් පෙළෙන වේදි සුනකයින් තම නිවසට රැගෙනවිත් සත්කාර කිරීම නිරතුරුවම යසිදු කළා. පසුව විවාහදිවියට ඇතුළත් වන ඇයට ඇයගේ සැමියාද එම කටයුතුවලට උපකාර කිරීමත් ඇයට ඉමහත් භාග්‍යයක්ම වුණා. විවාහයෙන් පසුව ඔහුන් පදිංචියට පැමිණි කළුතර දිස්ත්‍රික්කයේ හොරවල සිරිකදුර ප්‍රදේශයේ කුලී නිවසටද තමන් රැකබලාගත් සුනකයෙන් පිරිස ඇය රැගෙන ආවා. කාලය සෙමෙන් ගෙවී ගියා. පසුව ඔහුන් කළුතර දොඩංගොඩ හර්මන් වත්තේ තමන්ටම කියා නිවසක් සාදාගෙන එහි පදිංචියට ගියේද තමන් එතෙක් රැකබලාගත් අසරණ සුනක පිරිසද පිරිවරාගෙනයි. තම කුඩා දියණියගේ අධ්‍යාපන කටයුතු ගෙදරදොරේ වැඩ කටයුතු කෙතරම් අධික වුණත් ඇය කිසි විටක තම සුනක සත්කාරය අතපසු කළේ නැහැ. තමන් රැකබලාගන්නා සුනක රංචුව 60ක් පමණ වන විට ඒ සම්බන්ධයෙන් අසල්වාසීන්ගේ දෝෂාරෝපණයටද ඇය ලක්වෙනවා. පර්චස් 10ක ඉඩමක් වූ තම නිවසේ මෙම අසරණ සුනක සත්කාරය අසල්වාසීන්ට ගැටලුවක් නොවී කරගෙන යාමට අපහසු වූ නිසා ඇය තම නිවස විකුණා ඊට ආසන්නයේ තුඩුගල ප්‍රදේශයේ ඉඩකඩ ඇති නිවසක් කුලියටගෙන තම සුනක රංචුව සමග එහි පදිංචියට යන්නේ එම සතුන් රැකබලා ගැනීම තම ජීවිතයේ ප්‍රධානම කාර්යයක් ලෙස සැලකූ නිසයි. බොහෝ කාලයක් මෙසේ ගෙවී ගියා. දැන් තම කුලී නිවසේ සිටින්නේ අසරණ සුනක රංචුව සමග චන්ද්‍රානි පමණයි. දිනකට දෙකකට වරක් කිනම් හෝ සතෙකු අසනීප වෙනවා. ඇය ඔවුන්ව ප්‍රතිකාර සඳහා රැගෙන යන්නේ නිවසේ සිට කිලෝමීටර් 10ක් 12ක් ඈතින් කළුතර නගරයේ කළුතර බාලිකා පාසල අසල වෛද්‍ය මිහිරාජ මාගමගේ මහතාට අයත් කළුතර සත්ව සායනයට. ඇයගේ මෙම අති දුෂ්කර මහඟු සත්කාරය ගැන එම වෛද්‍යතුමාගේ අදහසයි මේ. පලාසේට සත්තු දෙනවා. එතුමියගේ ඉවසීමේ ඉන්කම් වල සත්තු 50කට වඩා ඉවසී නවත් වෙන්නේ. ඊට අමතරව මේ අවත ප්‍රදේශයේ සත්තු 50ක් දෙන මේ අවශ්‍ය මේ ප්‍රතිකාරකට මේ ආහාර පාන අපයන් එතුමිය මම දන්නවා. ඉතින් අර ඒ අවස්ථාවේ මේ අපිට නම් කිසි අධ්‍යක්ෂව වකුගඩු සාධනයක් ආවොත් එක දවසකින් මෙහෙ කරන්න දැන් සාමාන්‍ය ගෙදර හදන කෙනෙක් වුණත් දවසක් කියලා ඒ කාර්යයෙන් අත යනවා. ඒ වුණාම මේ පාවෙන්ද කරේ දවස් 5යි තියෙනකම දවස් 5ක් වුණා තියෙනවා. හැබැයි ඉතින් අර ගොඩක් ආපිට අපහසුතාවක් නිසා මේක කරා යන්නේ. අපිත් අපේ පුළුවන් උත්තරමින් ගන්නවා. අපේ සීමාව උද්දේ ඒ දෙතුමිය සාදා තමගේ ඉස්සරහට ඕනේ මගේ නැහැ. එසේම අද වන විට ඇය සිටින කුලී නිවසද මෙසඳහා සුදුසුම තැනක් නෙවෙයි. එම නිවස අසල අසල්වාසීන්ටද මේ ගැන ගැටලු නැතිවා නෙවෙයි. මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් කිහිපයක් මේ.
උඟා ගඳ ගන්න. ඒක අපිට තියෙන ලොකු අපහසුතාවයක්. අනිත් තියෙන අපහසුතාවය තමයි බල්ලෝ වෙලාවක් කලාවක් නැහැ කෑ ගහනවා පටන් ගත්තාම ප්‍රදේශයටම බහදාවක් වෙන්න කෑ ගන්නවා. ඇත්තටම ළමයෙකුට රැයට පාඩම් කරන්න බෑ. මේ අක්කාට ඉතින් ලොකු සේවයක් කරනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ කැන්සර් හැදිච්ච බල්ලෝ, තුවාල හැදිච්ච බල්ලෝ ඉතින් ගණනාවක් ඉන්නවා. ඒක මම ඇස් දෙකට දැකලා තියෙනවා. අද වන විට චන්ද්‍රානි මහත්මිය මෙම වටිනා සත්කාර්ය ඉදිරියට කරගෙන යන්නේ ගැටලු සහ දුෂ්කරතා රාශියක් මැද්දේ. ඇත්තටම අද වන විට ඇය සතුව කිසිම සංචිත මුදලක් නැහැ. ඇයගේ කනකර වටිනා රත්තරම් බඩු පවා අසරණ සුනකයින්ගේ විවිධ හදිසි අවස්ථාවලට උකස් කර සින්නවී හමාරයි. ඇත්ත වශයෙන්ම ඇය සිටින්නේ මෙම සත්කාරය ඉදිරියට කරගෙන යාමට බාහිර උදව් උපකාර අවැසි මොහොතක. මෙම මහත් වටිනා සත්කාරය ඔබටත් හැකි ඕනම අයුරකින් සහභාගී විය හැකි ඉහළම සත්කාරයක්. පහළි ඇයගේ දුරකථනාංකය සහ ඇයගේ බැංකු විස්තර අප සඳහන් කරනවා. ඒ වගේම ඇයට මෙම සතුන් නිදහසේ රැකබලා ගැනීමට සුදුසු නිවසක් ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුකු වේ නම් ඇයව සම්බන්ධ කරගන්න.